සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම වීඩියෝ එක හැමෝටම බලන් ෂෙයා කරන්න. මම කියන්නේ මේ හාමුදුරුවෝ කෙනෙක්ගේ මේ ධර්ම විකෘති කරගෙන යන බුදුහාමුදුරුවෝ තපාස කරගෙන ධර්මෙත් විකෘති කරගෙන යන හාමුදුරුවෝ කෙනෙක්ගේ සම්බන්ධයක් තමයි මම කියන්නේ. ධර්මෙත් විකෘති කරගෙන යන හාමුදුරුවෝ කෙනෙක්. මේ හාමුදුරුවෝගේ මම වීඩියෝ එකක් දානවා මේ බලන්න මේ වීඩියෝ එක. මේ හාමුදුරුවෝ කියන්නේ හරිම ආශ්චර්යවත් අద్భుත දේවල් සිදු කරන කෙනෙක් කියලා. අර්ධීන් වැඩම කරපු කතාවේ ඉඳලා ඔය 이르දි කතාවට පිළිතුරක් දෙන්න මම ඔබතුමියගෙන් මුලින්ම ප්‍රශ්නයක් අහන්න කැමතියි. සිදුහත් කුමාරයා කොණ්ඩේ කපලා උඩ විසි කරනකොට කැච් එක අල්ලගන්න සක්‍රය ඇවිල්ලා හිටියා. ඇඳුම් ගලවලා විසි කරද්දි මහා බ්‍රහ්මයා ඇවිල්ලා අල්ලගත්තා. දොරවල් ඔටෝ ඇරුණා. එහෙමනේ ඔය අටුවාවල කියලා තියෙන්නේ. හැබැයි අර පරිනිර්වාණ සූත්‍රයේ බුදුහාමුදුරන්ට පිපාසයක් ඇවිල්ලා මට වතුර ටිකක් ගෙනත් දෙන්න කියලා තුන් පාරක් කෑ ගහනකොට ඔය මහා බ්‍රහ්මයා කො ඒක බුද්ධිද? ඔය මේ සක්‍ර දේවේන්ද්‍රයා කො ඒකත් බුද්ධිද? ඔය 이르දිකාරයන්ගේ රෙදි ගැලවෙන්න මොකද තර්කයක් තියෙනවනේ. දැන් අපි ඉන්දියාවේ ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ඇවිදපු තැන් ප්‍රදේශවල මැප් එකක් හදලා බැලුවොත් ශ්‍රාවස්ති, ලුම්බිනි, වෛශාලි කියලා බුදුහාමුදුරුවෝ වැඩලා තියෙන්නේ පයින් යන්න පුළුවන් දුර සීමාවේ පමණ. අඩුම තරමේ තක්ෂිලාවටවත් ගිහිල්ලා නැහැ. තක්ෂිලාවේ ඊටාම බුද්ධිමත් පිරිසක් ඉඳලා තියෙනවා. ඉරිදීන් වඩින්න පුළුවන් නම් ඇයි මේ බුද්ධිමත් පිරිස මග ඇරුනේ? එනිසා පයින් යන්න බෑ දුර වැඩි. අඩුම තරමේ සවුත් ඉන්දියාව වලටවත් ගිහිල්ලා නැහැ. බුදුහාමුදුරන්ගෙන් පස්සේ හිටපු ශංකරාචාර්ය සවුත් ඉන්දියාව වලට ගියා අශ්වයාගේ පිටේ නැගලා. බුදුහාමුදුරන්ට අශ්වයාගේ පිටේ නැගලා යන්න පුළුවන් නම් යන්න තිබ්බා. ඉරිදියක් තිබ්බනම් එහෙනම් අශ්වය ඕනෙත් නැහැ. අඩුම තරමේ සවුත් ඉන්දියාව වලටවත් ගිහිල්ලා නැහැ. ඊළඟට මගෙන් අහන්න එපා බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියේ නැද්ද කියලා. ඒක අහන්න මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්තයාගේ. අපේ මිනිසුන්ට කොච්චර කිව්වත් ඔය ඉරිදි ප්‍රත්‍යාරේ පැත්තකින් තියලා මේ හිත පිළිබඳ මායාව දකින්න ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති කරගනින්න. ඒක තමයි හොඳම ප්‍රත්‍යාරය කියලා පිළිගන්න කැමති නෑ. නිකන් ඉරිදි ප්‍රත්‍යාරේ නෑ කිව්වම නිකන් අපිත් එක්කත් වෛර කරගෙන මහා කඩාවැටීමක් මහ දුකක් නිකන් ලොකු අඩුවක් ඒ මිනිසුන්ට දැනෙනවා. එහෙම දැනුණට කරන්න දෙයක් නෑ. අකමැත්තෙන් වුණත් අමිහිරි තිත්ත කටුක ඇත්ත පිළි අරගෙන තම තමන්ගේ වීරයෙන් මේ සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන. 이르දීන් කිසි දෙයක් වෙන්නේ නැහැ Tamanට. මට තව දෙයක් කියන්න ඕන. මේ වගේ වීඩියෝ දැම්මහම අපි කරාම පොතපත බලලා මේ හිත රිදෙන අය කමෙන්ට් කරනවා ඇවිල්ලා මහා නායකවරු තීරුවෙක් කියලා. යකෝ මූ හිතාගන්නේ මහා නායක හඳුරලා බැටෑලියන් ටීම් එකක් කියලා තීරුවෙන් ඉන්න. මම 100% ගන්නවා මෙවැනි ධර්ම ශාස්ත්‍රීය වීඩියෝ වලට මහා නායක හඳුරලා අකුල් හෙලන්නේ උන්වහන්සේ මේ ධර්ම විකෘති දිගටම කරගෙන යනවා. මේක මම නවත්තන්න මේකට කවුරුවක කියාමාර්ග ගන්නෙත් නෑ මේකට. මේ ඊයේත් වීඩියෝ එකක් දාලා දිනවා. බුදුන්ට අපාස කළා වීඩියෝ එකක් දාලා දෙන ඊයේත්. වහන්සේලා තමයි දැනට ලංකාවේ වැඩ ඉන්න නායක හාමුදුරුවරු අනුනායක හාමුදුරුවරු. තාම ප්‍රබුද්ධ මහානායක හාමුදුරුවරු අනුනායක හාමුදුරුවරු පිරිසක් තමයි මේ වෙනකොට ලංකාවේ ඉන්නේ. දැන් මේ ගොඩක් අයට තියෙන ලෙඩක් තමයි සමාජ මාධ්‍යයේ වෙන හැම දෙයකම අල්ලගන්නේ මල්වතු අස්ගිරි ත්‍රිනිකායක මහානායක හාමුදුරුවෝමයි අල්ලගන්නේ. මොකද කරන්නේ? මේ ගැන හැමදාම මේ දේ කරනවා ගැන මේ හාමුදුරුවන්ට කවුරුවක් කියාමාර්ග ගන්න යන්නේ. දැන් බුදුහාමුදුරට අපාස කරගෙන බුදුහාමුදුරගේ කියන්නේ ධර්ම විකෘති කරගෙන මේ සියල්ලම කරගෙන මේ හාමුදුරුවෝ යන්නේ. ඉතින් බලන්න මේ වීඩියෝ එක හැමෝටම බලන්න ෂෙයා කරන්න. මේ ගන්න මේ හාමුදුරුවෝ කර කියාමාර්ගයක් කවුරු හරි මේ හාමුදුරුවෝ ඉන්නවා කෑ ගහනවා. ගල්ගොඩ කුසල් ධම්ම හැම ඉන්න බරුවට මේ කෑ ගහනවා. මේවට කියාමාර්ග ගන්න නැහැ. නික ඒද? ගොඩට ආගන්නේ බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ උපන්නෑ ලංකාවේ උපන්නෑ කියන්නේ වදාර. මේ ධර්මය කියන්නේ බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනත් ධර්මයකයි ලංකාවේ ඉපදුනත් මේ ධර්මයකයි. බුදුහාමුදුරුවෝ දේශනා කළ තියෙන ධර්මය තමයි යන්න ඕනේ. මේ ආගමේ ධර්ම විකෘති කරන මේ හාමුදුරුවෝ ඉන්නවා. හාමුදුරුවෝ ඉන්න කීප දෙනෙක් ඉන්නවා. ඒවට කියාමාර්ග ගන්න ඕන මේවා කියන්නේ. හරිද?
සියලු දෙනාට තෙරුවන් සරණයි.